හරි පුතේ යුනිට් මාස්ටර් ටියුටෝරියල් නම්බර් 5 මේකේ පුතේ බලන්න ප්‍රථම අයනීකරණ ශක්තිය සහිත මෝල් ද්‍රව්‍ය ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තිය අහන. එතකොට ප්‍රථම අයනීකරණ ශක්තිය කියන වලදන මේ වගේ 6ක් විචලනයක් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් ඔහොමනේ. එතකොට හීලියම් වල තමයි වැඩිම. ඊට පස්සේ පුතේ හයිඩ්‍රජන් එතන පොඩ්ඩක් මතක තියාගන්න. ඕට වඩා පොඩ්ඩක් අඩුයි හැබැයි සීට වඩා වැඩි. එහෙනම් සීට වඩා වැඩි ඕට වඩා අඩු අවස්ථාව මේ වගේ. එහෙනම් මේ වගේ තැන තමයි H ඉන්නේ. අපෙන් අහන්නේ වැඩිම එක්කෙනා හයිඩ්‍රජන් නෙවෙයි හීලියම් ඉන්න සෝඩියම් ඉන්න මැග්නීසියම් නියෝන් ඉන්න. නියෝන් නෙවෙයි හීලියම්. උත්තරේ 2. එකට උත්තරේ 2. ඒක පුතේ ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. හයිඩ්‍රජන් හි විමෝචන වර්ණාවලිය ලැබීමේදී පහත් දී ඇති කුමන ශක්ති මට්ටමද ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේ වැඩිම ශක්තිය නිදහස් වේද? එතකොට වැඩිම ශක්තිය නිදහස් වෙන නම් වැඩි මුස පරතරයකින් වැටෙන්න ඕන. එහෙනම් ඔයා හොයන්න ඕන පුතේ වැඩි මුස පරතරයකින්. හැබැයි ඒකෙදි මතක තියාගන්න පුතේ පල්ලෙහාට වැටෙන කෙනෙක් ඉන්න උඩදී අවසන් වෙන කෙනාට වඩා අර පල්ලෙහාදී අවසන් වෙන කෙනාගේ ශක්තිය වැඩි කියලා මතක තියාගන්න. ඒ කියන්නේ දෙකේ ඉඳන් එකට වැටෙන කියලා හිතන්නකෝ. දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳන් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වැටෙද්දී පිට කරන ශක්තිය වැඩි අනන්තයේ සිට එන සමාන දෙකට වෙන්නකොට නිදහස් කරන ශක්තියට වඩා. ඒ නිසා වඩා පල්ලෙහාට වැටෙන කවුද බලන්න. හරි පල්ලෙහා ශක්ති මට්ටමේ ඉවර වෙනවා නම් එයාගේ ශක්තිය වැඩි. සමාන වෙච්ච වෙලාවක් තියෙන වැඩි මුස පරතරය බලන්න. එච්චරයි. එහෙනම් 2 සිර 1ට. එහෙනම් වැඩිලා තියෙන 1ටනේ. එහෙනම් වැඩි ඇති බලමු. 3 සිර 2ට. අවසන් වෙලා තියෙන 2කින්. ඒක බලන්න එපා. 4 සිර 2 ඉවරලා තියෙන 2කින්. එතකොට දෙවෙනිට වඩා තුන්වෙනිගේ ශක්තිය වැඩි. හැබැයි පළවෙනි තරම් නොවේ. ඊළඟ 4 සිර 3. එතකොට ඉවරලා තියෙන 3ෙන්. 6 සිර 2 ඉවරලා තියෙන 2කින්. එහෙනම් වැඩිම පුතේ උත්තර 1. එන සමාන 2 සිර එන සමාන 1. එතකොට එන සමාන 2කට වැඩිච්ච උත්තර තියෙන තුනක්ම හැබැයි ඒවයි වැටෙන්නේ අනන්තයේ ඉඳන් 2කට වැඩනත් ඒ ශක්තිය අඩුයි. කාට වඩාද? 2 ඉඳන් කට වෙනකොට දහස් කරන ශක්තියටත් වඩා. හරි. උත්තරේ 1 2ට 1. පරමාණු ක්‍රමාංකය 7 සහ 8 වන නයිට්‍රජන් සහ ඔක්සිජන් මගින් සාදන NO3- අයනය ඇති මොල් ඉලෙක්ට්‍රෝන ගණන. එහෙනම් පුතේ n වල 7යිනේ. n වල 7යි ඕවල 8යි. 8 තුනක් තියෙනවනේ 8 වලක් 3 24යි. 24යි 7යි කියන්නේ 31යි. ආයි මයිනස් නිසා 1යි. 31යි 32යි. එහෙනම් උත්තරේ 4. හරි. උත්තරේ 4. ඒක අවුලක් නැහැනේ. ඊළඟට කියන්නේ මේ යන මෝල් වල පරමාණුක අරයන්. නයිට්‍රජන් පුතේ එතකොට ක්ලෝරින් ටින් ඕටියනේ තියෙන බලමු. ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් ඔහොමනේ සෙට් වෙන්නේ. එතකොට මේ ටිකේ ක්ලෝරින් ඉන්නේ ෆ්ලෝරින් යටින්. ඔන්න 100. ඊළඟට නයිට්‍රජන් ඉන්නෝ නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික් ඇන්ටිමනි. ඇන්ටිමනි ඉන්නෝනේ මේකේ. ඊළඟ ටින් ඉන්නවා. ඒක ඇයිනේ මෙතන කාබන් සිලිකන් ජර්මේනියම් ටින් ලෙඩ්. ඒ වෙනසට ස්ටොන්ට්‍රියම්. එයා ඉන්නේ හරි බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ස්ටොන්ට්‍රියම්. ඔහොමනේ. එහෙනම් පුතේ මෙහෙට යන්න අරේ කුඩායි. ඒතර මේ පල්ලෙහාව තමයි අරේ විශාල. ඒව අරහෙට යන කුඩා වෙනවා. එහෙනම් විශාලම ස්ටොන්ට්‍රියම්. ස්ටොන්ට්‍රියම් වැඩිම උත්තර දෙකක් තියෙනවා. ඊට වඩා අඩුයි මෙයාගේ. එයාට වඩා අඩුයි මෙයාගේ ඇන්ටිමනි. හරි එහෙම ගත්තොත් ස්ටොන්ට්‍රියම් ටින් ඇන්ටිමනි 2 සහ 4. ඊළඟ උඩේවට යනවා. උඩේවැ කවුද ඉන්නේ? උඩේවැ ඉන්නේ ආසනික් නේද? නෑ. ටින්. ටින් ඉන්නෝ ඒ ටික හරි. උඩ මෙතන මේ තීරුවේ පුතේ කවුරුවත් නෑ. ඊළඟට ක්ලෝරින් ඉන්නෝ. ක්ලෝරින් උඩ ක්ලෝරින් ඉන්නෝ නයිට්‍රජන් ඉන්නෝ. නයිට්‍රජන් තව උඩ. එහෙනම් මෙයා වැඩි. හරිද? මෙයා අඩුම අඩුයි. හරි. එතන මෙතන අහන්නේ පුතේ වැඩි වෙන පිළිවෙල. එහෙනම් වැඩිම මෙයාගේ. එයාට අඩුයි මෙයාගේ, අඩට අඩුයි මෙයාගේ, එයාට වඩා අඩුයි මෙයාගේ, අඩුම අඩුයි n වල. n වල අඩුමයි. එහෙනම් n වල අඩු ඊට පස්සේ Cl ඊට පස්සේ පුතේ ස්ටොන්ට්‍රියම් n Cl ස්ටොන්ට්‍රියම් ටින් ලෙඩ් උත්තරේ 3. උත්තරේ 3. දැන් පුතේ අඩුම වෙන්න ඕනේ sorry. ඇන්ටිම එතන ඒ සෙට් එකේ වැඩිම මෙයාගේ. හරි. එයාට වඩා අඩුයි මෙයාගේ, එයාට අඩුයි මෙයාගේ.
එන ස්ට්‍රොන්ට්‍රියම් ඊට පස්සේ පුතේ ක්ලෝරීන්ට වඩා අඩුයි N වල. උත්තරේ 2. උත්තරේ 2. Cl ට වඩා මෙහා අඩුයි නේ කවච ගාන එකකින් අඩු නිසා. හරි. ඒ නිසා උත්තරේ 2 4ට 2 පුතේ. 5 බෝර් වාදයේ පහත කුමන පැහැදිලි කිරීමට යොදාගත නොහැකිද? හීලියම් පරමාණු වර්ණාවලිය. ඔයාලා පැහැදිලිව දන්න පුතේ බෝර් ඇත්තටම එක දෙයක් නිසා නාගත්තේයි. එයා කියන ඉලෙක්ට්‍රෝන යන වෘත්තාකාර පතයක් කියලා. එතන වෘත්තාකාර පතයක තමයි එක ඉලෙක්ට්‍රෝනයක් තිබුණා යන්නේ. ඉලෙක්ට්‍රෝන එකට වඩා තියෙනකොට ඒ එක එකක් යන්නේ වෘත්තාකාර පතවල උනාට සමස්තය ලෙස ගත්තොත් චලිතය ගෝලාකාරයි. ඒ නිසා පුතේ එක ඉලෙක්ට්‍රෝනයට වඩා වැඩිපුර තියෙන ඒවා අපි බෝර් වාදයේ පිළිපදිනවා කියලා කියන්නේ නැහැ. හීලියම් පරමාණු නැහැ. හීලියම් වල ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. ඒ නිසා එක ගන්න බෑ. ඉලෙක්ට්‍රෝන එකක් සයිඩ් පරමාණු හෝ අයන වල වර්ණාවලිය හරි. ඒක හරි. හරිද රොයල්ගේ ප්‍රශ්නයක්? ඒක හරි පුතේ. ඊළඟ 6 පහත් සඳහන් කුමන වගන්තියේ සත්‍ය වේද මෝල්ට්‍රාවල විද්‍යුත් ඍණතාවය පරමාණු ක්‍රමාංකයේ සමග වැඩි වේ. විද්‍යුත් ඍණතාවය ආවර්තය ඔමේස්සේ දකුණට යද්දී වැඩි වෙනවා. හැබැයි කාණ්ඩක ඔස්සේ පහළට යද්දී අඩු වෙනවා. ඒ නිසා පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා ඉදිරියටත් ආවර්තය ඔමේස්සේ දකුණටත් කාණ්ඩ ඔස්සේ පහළටත් වැඩි වෙනවනේ. ඒ නිසා මේක අපිට හරියටම කියන්න බෑ. හරි. තේරෙනවද? ඒක ආවර්තයක් ඔස්සේ ඔමේස්සේ දකුණට නම් හරි. හැබැයි කාණ්ඩක් ඔස්සේ පහළට යද්දී පරමාණු ක්‍රමාංකය වැඩි. හැබැයි විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒ නිසා පොඩ එක තියන්න පුතේ මෝල් ද්‍රව්‍යයක අයනීකරණ ශක්තිය මුළුමනින්ම ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ස්ථාය මත හඳා පවතී. මුළුමනින්ම ටික ගහන්න පුතේ. අයනීකරණ ශක්තිය තියෙන වෙන මොකක් මතද? නෂ්ටික ආරෝපණය, පරමාණු කරය, ආවරණ ආචරණය, ඒවා නිවාරක ආචරණය සහ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. ඒ නිසා ඒ මත පමණක් හඳා පවතින්නේ නැහැ. ඊළඟ පරමාණුක අයනීකරණ ශක්තිය අරය කෙරෙහි නිවාරක ආචරණය බලපායි. අයනීකරණ ශක්තිය නිවාරක ආචරණය බලපානවා. අරයටත් බලපාන්න පුළුවන්. ඒක හරි පුතේ. වඩා හොඳ මුත්‍රයට යන් මෝල් ද්‍රවයක අයනීකරණ ශක්තිය මුළුමනින්ම එහි නෂ්ටික ආරෝපණය මත වැරදි. බෝරෝන් මගින සාධන අණු හෝ අයන තුලදී එහි මුහුණුකරණය සෑම විටම sp2a බෝරෝන් මගින් සාධන අණු හෝ අයන අන්න එතන ඇවුල තියෙන අයන වලදී එහෙම වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මෙහෙම BF4- එතන B1 F1 IF1 F1 IF1 මයිනස්. එතන මේකේ මුහුණුකරණය ගණන් කරාම 1 2 3 4යි 4යි කියන්නේ sp3. හරි. බන්ධන සහ එක සරුගල ටික ගණන් කරනවා. මතකයිනේ? හරිද? ලේසියෙන් ගන්න මුහුණු කරන විදිය පුතේ. හරි ගණන් කරාම ඔක්කොම 4ක් එනවා. එහෙනම් S1 ඉතිරි ටික P sp3. හරි. එසේක වැරදි. එහෙනම් උත්තරේ කවුද පුතේ? උත්තරේ 3. 6ට 3. 7 අයනිකරයේ වැඩිවන පිළිවෙලට නිවැරදිව සකසා ඇත්තේ. හරිද? මෙච්චරයි කතාව හොඳට අහන්න. සමාන ඉලෙක්ට්‍රෝනික වින්‍යාස තියෙන අයනවල කැටයනේ ආරෝපණය වැඩි වෙද්දී අරය අඩු වෙනවා. හැබැයි ඇනයනේ ආරෝපණය වැඩි වෙද්දී අරය වැඩි වෙනවා. මොන වෙලාවද? සමාන ඉලෙක්ට්‍රෝනික වින්‍යාස තියෙන වෙලාවට. හරි? තේරෙනවද? පුතේ මේකේ ඉන්නේ කවුද? මේකේ ඉන්න මැග්නීසියම් 2+. මැග්නීසියම් 2+ කියම ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරාම නියොන් වින්‍යාසයට. ඊළඟට තා කවුද? ඔක්සිජන්, ඔතන සල්ෆර්, මෙතන ආගන්. එතකොට සල්ෆර් වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් ගියාම එන්නේ ආගන් වින්‍යාසයට. එතන ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තම H2- ආගන් වින්‍යාසය, Mg2+ කියන්නේ නියොන් වින්‍යාසය. හරි. ඊළඟ Cl- කියන්නේ ඒකත් ආගන් වින්‍යාසය. එක ඉලෙක්ට්‍රෝන ගත්තම එන්න තෙන්ටනේ. ඊළඟ K+ වලින් ඉලෙක්ට්‍රෝන එක අයින් කරාම එන්නේ ඒත් මේ වින්‍යාසයට. K+. ඊළඟ මැග්නීසියම් 2+ හරි කැල්සියම් 2+. කැල්සියම් ඉන්නේ මෙතන. ඒක ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරාම එන්නේ මෙතෙන්ට. කැල්සියම් 2+ on. එතකොට අනිවාර්යෙන් නියොන්ට වඩා ආගන් අරය වැඩිනේ. එහෙනම් මේකේ අරය තමයි වැඩි. ඒ ටිකෙත් අරය වැඩි වෙනව කොහොමද පුතේ? ඇනයනේ ආරෝපණය වැඩි වෙද්දී අරය වැඩි. කැටයනේ ආරෝපණය වැඩි වෙද්දී අරය අඩුයි. එහෙනම් අරය වැඩිම මෙයාගේ. එයාට අඩුයි මෙයාගේ අඩුම අඩුයි. මේ තුන් දෙනාගෙන් හරි. එහෙනම් බලන්න H2- වැඩි. හරි. H2- ඊළඟට Cl- ඊළඟ පුතේ කැල්සියම් 2+. හරි. එතන Cl කියලා විතරයි වැඩි තියෙන 2යි 4යි දෙකේම. ඔය හැම එකම Cl විතරයි. Cl- වෙන්න ඕන. හරි. Cl- වෙන්න ඕන පුතේ. ඊළඟ කවුද? මැග්නීසියම් 2+. ඒතර ඒගොල්ලෝ උඩන්නේ යන්නේ. මේ දෙන්නයි ආරෝපණය වැඩි මෙයාගේ කැටයන ඒ නිසා අඩුයි. එයාට වඩා වැඩි.
එහෙනම් මැග්නීසියම් 2+ තමයි අඩුම. ඒට වඩා වැඩි කැල්සියම්. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ කවුද පුතේ? උත්තරේ 2. උත්තරේ 2. ඊළඟ 8 වෙනි එක බලන්න මෝල් ද්‍රව්‍ය පරමාණුවක අවසාන කවච ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ වේ. 4s2 3d 6නේ. එතකොට 4s2 තියෙන වේ. එතකොට මේ වෙද්දි පුතේ ඇත්තටම 4s2 පිරෙනවා 3d පිරিলা. මෝල් ද්‍රව්‍ය පහත කවරක්ද? හරි මෝල් ද්‍රව්‍ය පරමාණුවක එතකොට පුතේ මෝල් ද්‍රව්‍ය දෙවෙනි කාණ්ඩය අනිවාර්යයි. ඒක තීරණය කරන්නේ ඇයි 5s2නේ. 3d මේක නැති එක ගැටලුවක් තමයි. නමුත් පුතේ 4s2 තියෙනවා කියන්නේ එක අදහස දෙවෙනි කාණ්ඩේ හැබැයි පස්වෙනි ආවර්තේ. ඇයි 5sනේ. පස්වෙනි ආවර්තය හොයන දෙවෙනි කාණ්ඩේ. පස්වෙනි ආවර්තය කවුද ඉන්නේ? මේක දෙවෙනි ආවර්තය ඇයි හයිඩ්‍රජන් හීලියම් පළවෙනි ආවර්තනේ පුතේ 2 3 4 5. එහෙනම් පස්වෙනි ආවර්තය දෙවෙනි කාණ්ඩේ. හරි ස්ටොන්ට්‍රියම් මෙයා උත්තරේ 5. විශාඛා විද්‍යාල ප්‍රශ්න පුතේ උත්තරේ 5. එහෙනම් 5s2 ගාව යටින් රක් ගහලා ලියන්න 5s පස්වෙනි ආවර්තේ 5 ගාවින් ඉලෙඩි තල කරන් පස්වෙනි ආවර්තය කියලා යන්න s2 රවුම් කරලා ලියන්න දෙවෙනි කාණ්ඩේ s2 නිසා තමයි දෙවෙනි කාණ්ඩයක තීරණය කරේ ඊළඟ 9 වෙනි ප්‍රශ්න පුතේ පරමාණු ක්වොන්ටම් අංකයේ n සමාන 4 l සමාන 1 වන උපශක්ති මට්ටම ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව n සමාන 4 කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 4 l සමාන 1 කියන්නේ p 4p 4p වල උපරිම ඉලෙක්ට්‍රෝන කීයද 6යි එහෙනම් උත්තරේ 2 6යි නේ 10 වෙනි එක පරමාණු ක්‍රමාංකය 42 වන මෝල් ද්‍රව්‍ය භූමිය අවස්ථාවේ පවතින පරමාණුක ඇති අවසන් පුතේ 41 කියන්නේ අර 24 වගේනේ 24 කියන්නේ මතකද 4s1 3d 5නේ එහෙනම් මෙයා ඊට වඩා එකක පැත්තකින් වැඩි ඒක 5s1 4d 5 එහෙම වෙන්න ඕන දැන් ඔයාලට එහෙම තේරෙන්නේ නැත්නම් අපි ලියමු ඉතින් හරි 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d 10 ඊළඟ 4p6 5s2 ඔයාලා දැනගන්න ඕන 4s2 වෙද්දි 20යි මේ 10යි 30යි 30යි 36යි 2යි 38යි 40 කීයද පුතේ 42යිනේ 38යි 4යි 42යි ඔහොමනේ හැබැයි මේක මෙහෙම තියෙන්නේ නැහැ මේකේ ගම් එකට උච්ච වෙනවා 5s1 වෙලා 3d 5 කියලා එදෙනවා 3d 5 හරි අවසානයේ ඇති ඉලෙක්ට්‍රෝන සඳහා යෙදෙන ක්වොන්ටම් අංකුලකය. ඒ කියන්නේ මෙයා 5s කියන්නේ නම් 5 බිඳුව. 5 බිඳුව උත්තර තියෙන එකයි. කවුද උත්තරේ 2? උත්තරේ 2. හරිනේ විශාඛා විද්‍යාලයේ. හරි. විශාඛා එකේ ප්‍රශ්න 2019 පළවෙනි ටර්ම් ටෙස්ට් එක. හරි 11 වෙනි ප්‍රශ්න බලන්න පුතේ. හරි පැහැදිලිනේ මේක. ආවර්තා වගෝසහි මෝල් ද්‍රව්‍ය සම්බන්ධයේ සත්‍ය වේද? මෝල් ද්‍රව්‍යයන්ගේ විද්‍යුතතාවය පරමාණු ක්‍රමාංකය සමග වැඩි වේ. හරි පොදුවේ වැඩි වෙනවා ආවර්තයේ සිට වමේස්සේ දකුණට. හැබැයි කාණ්ඩොස්සේ පහළ නම් එහෙම වෙන්නේ නැහැ. හරි. ඔතන ලියාගන්න පුතේ ආවර්තයක වමේස්සේ දකුණට නිවැරදිය. ආවර්තයේ වමේස්සේ දකුණට නිවැරදිය. හැබැයි ඒක රොයල් එකේ ප්‍රශ්න එක පොඩි ගැටලුවක් තියෙන පුතේ. කාණ්ඩක් ඔස්සේ පහළ අඩු වෙනවනේ. ඒතර ඒ නිසා පරමාණු ක්‍රමාංකය වැඩි වෙයි කියන්න බෑ. එතන පුතේ පොඩ්ඩක් ප්‍රශ්න නිර්මාණයේ දෝෂයක් හොඳේ. එක පැත්තකින් හරි අනිත් පැත්තෙන් වැරදි. ඒතර අපිට ඒක හරිය උත්තරයක් දෙන්න බෑ ඒ නිසා. මෝල් ද්‍රව්‍යයන්ගේ අයනීකරණ ශක්තිය පරමාණු ක්‍රමාංකය සමග ක්‍රමයෙන් වැඩි වේ. ක්‍රමයෙන් යටිර ගහන්න පුතේ. හරිද? ක්‍රමයෙන් මේ අයනීකරණ ශක්තිය මෝල් ද්‍රව්‍යයන්ගේ අයනීකරණ ශක්තිය පරමාණු ක්‍රමාංකය සමග ක්‍රමයෙන් නෙවෙයි මේක අක්වක් විචලනයනේ තියෙන්නේ. ක්‍රමයෙන් නිසා වැරදි. පරමාණු කරේ පරමාණු ක්‍රමාංකය සමග අඩුවේ ඒකත් කියන්න බෑ. ආවර්තයක වමේස්සේ දකුණට යද්දී නම් පරමාණු කරේ පුතේ එන්නේ අඩු වෙනවා. ඇයි නෂ්ට්‍රීය ධන බව වැඩිනේ කවච ගාන නොවෙනස් තියෙද්දී නෂ්ට්‍රීය ආරෝපණය වැඩි වෙන නිසා රහෙට යන්න යන පරමාණු කරය අඩුයි. හැබැයි පල්ලෙහාට යන්න යන කවච ගාන වැඩි වෙන නිසා පරමාණු කරය වැඩි වෙනවා. ඒ නිසා පුතේ එක ගැටලුවක් තියෙනවා පරමාණු කරය පරමාණු ක්‍රමාංකය සමග අඩුවේ අර උඩ ප්‍රශ්නේ වගේ. ඒක හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ. ඉහළ විද්‍යුතයෙන්ත ඇත්තේ ෆ්ලෝරින්ටය ඒක හරිනේ. වැඩි විද්‍යුතයෙන්තාවයේ ෆ්ලෝරින්ට අඩුම විද්‍යුතයෙන්තාවය සීසියම්ට. හරි. එහෙනම් පුතේ උත්තරේ හරි වැරදි කියලා තමයි මාක් කරගන්න තියෙන උත්තරයක් ගන්න බෑ ගැටලු සාගත නිසා. හරි. හරිද මම ඔයාලට කියලා ඇති මම මේ කරන්නේ පුතේ කොළඹ ඉස්කෝලේ පේපර්ස් වල වැඩේ ඉවර කරන එක මිසක් නිවැරදි උත්තරය එයා දැන් ප්‍රශ්නේ වැරදුනොත් අපිට කරන්න දෙයක් නැහැ හොඳේ. හරිද? පැහැදිලිනේ?
ඒක වක්කියම ගන්න ඕනේ හදපු අයට. ඒකම ඉස්කෝලේ නමක් කියලා මේ මගේ පේපර්ස් නෙවෙයිනේ. එහෙම කී කරන්නේ ඒවා වක්කියම ගන්න බැරි නිසා. හරි. හයිඩ්‍රජන් පරමාණු වර්ණාවලිය සම්බන්ධයෙන් කුමක් සත්‍ය වේද? හයිඩ්‍රජන් පරමාණු වර්ණාවලිය සම්බන්ධයෙන් කුමක් සත්‍ය වේද? හරි. බෝර් වාදී ඉදිරිපත් කර ඇත්තේ හයිඩ්‍රජන්හි විමෝචන වර්ණාවලිය පැහැදිලි කිරීම සඳහා පමණි. බෝර් වාදී ඉදිරිපත් කර ඇත්තේ හයිඩ්‍රජන්හි කියලා කියන්න බෑ පුතේ. ඒකේ තර්කය මොකද්ද? එක ඉලෙක්ට්‍රෝනයක් සහිත පරමාණු හෝ අයන සඳහා විතරයි. හයිඩ්‍රජන් එක ඇත්ත එක ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ පරමාණුවේ. හැබැයි හීලියම් ප්ලස් වල ගත්තොත් ඒකෙත් තියෙන ඉලෙක්ට්‍රෝනේ ඒක සඳහා තදන්න පුළුවන්. ඒ නිසා හයිඩ්‍රජන් සඳහා විතරක් කියලා කියන්න බෑ පුතේ. හැබැයි පරමාණු මට්ටමින් ගත්තොත් ඇත්තටම හයිඩ්‍රජන් විතරයි තෘප්ත කරන්නේ. ඒක ඇත්ත. හැබැයි මේක පරමාණු මට්ටමින් කරන කතාවක් නෙවෙයි. ඒක පොදු අදහසක්. ඒක වැරදි. ලයිමාන් ශ්‍රේණියේ පළමු රේඛාට අනුරූප ශක්තිය බාමන් ශ්‍රේණියේ අවසාන රේඛාට අනුරූප ශක්තියට වැඩිය. මොකක්ද ඒක අදහස? ලයිමාන් ශ්‍රේණියේ පළමු රේඛාව කියන එකේ අදහස පුතේ n සමානයි 1 වෙන රේඛාව දෙකේ ඉඳන්. එතකොට මම වාට කිව්ව දැන්ටේට කලිනුත් අනන්තයේ සිට n සමාන දෙකට වැඩනත් මේ නිකන් දුර වැඩි වගේ පේනවනේ මේ දුර වැඩි දෙකේ සිට අනන්තය අතර තියෙන දුරට වඩා. ඒ නිසා ඒගේ ශක්තියට වඩා ලයිමාන් වල ශක්තිය තමයි වැඩි. හරි. ඒක හොඳට මතක තියාගන්න පුතේ. ඒ නිසා බාමන් ශ්‍රේණියේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණියේ පළමු රේඛාට අනුරූප ශක්තිය බාමන් ශ්‍රේණියේ අවසාන රේඛාට අනුරූප ශක්තියට වැඩිය හරියටම හරි. හරියටම හරි. මෙහෙම නේ පුතේ නැත්තම් මෙහෙම හිතන්නකෝ. බාමන් ශ්‍රේණියෙන් සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්ත ඇඳම රේඛා වර්ණාවලිය බාමන් ශ්‍රේණිය ඇඳලා පස්සේනේ ලයිමාන් ශ්‍රේණිය අඳින්නේ. ඔයාලට මතකද පුතේ ඔයාලා ඉගෙන ගත්තා මොකද්ද? රේඛා ශ්‍රේණිය අතිපීත නොවේ කියලා. එහෙනම් බාමන් ශ්‍රේණිය රේඛාවක් ලයිමාන් ශ්‍රේණිය ඇතුළට රිංගනවද? නෑ. එහෙනම් බාමන් ශ්‍රේණියේ ඕනම රේඛාවක සංඛ්‍යාතය ලයිමාන් ශ්‍රේණියේ අවම රේඛාවේ සංඛ්‍යාතයට වඩා අඩුයි. හරි. බාමන් ශ්‍රේණියේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය දෘශ්‍ය කලාපයේ පිහිට ඇති බැවින් එහි සියලු රේඛා පියවැසින් දැක්ගත හැකිය. ඔව්. පියවැසින් දකින්න පුළුවන්. හැබැයි දම් පාට දක්වා විතරයි. ඒකට වැඩි ඒවා පියවැසින් දකින්න බෑ. සියලු රේඛා නිසා වැරදි ඇත්තටම. හරි. තේරෙනවද? හරි. නිල් දම් ඊට පස්සේ පුතේ අනන්තයේ සිට දෙකට වැඩනොත් ඒක හැට පේන්නේ නැහැ ඇත්තටම. සියලු නිසා වැරදි. පොදුවේ හරි හොඳේ බාමන් ශ්‍රේණිය හැට පේන පොදුවේ. ශාරලෝහ සියල්ල මූල ද්‍රව්‍ය සියල්ලම ශාරලෝහ කියන්නේ කවුද? පළවෙනි කාණ්ඩේ. ශාරීය පාංශ කියන්නේ දෙවෙනි කාණ්ඩේ. හරි. එකම කාණ්ඩයක පිහිටන බැවින් ඒවයි විමෝචන වර්ණාවලිය සමාන නැහැ. කිසි විටකවත් කිසියම් පරමාණුක වර්ණාවලිය තව එකක් එක්ක කිසි විටකවත් සමාන වෙන්නේ නැත. හරි. සමානයේ වැරදි. එහෙනම් පුතේ A වැරදි B හරි. හරි. C වැරදි D වැරදි. උත්තරේ 5. B පමණයි 5. වායුමේ ඒකරිත ක්‍රෝමියම් 2+ අයන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පුතේ ක්‍රෝමියම් වල පරමාණු ක්‍රමාංකය 24යි. හොඳේ. 24යි කියන්නේ කවුද? අර 42 අනිත් පැත්ත කතාව වගේ ඒක එතෙන්දී එන්නේ. 24යි කියන්නේ 42 20යි 3D4 24යි. ඔයා දන්නේ ඉලෙක්ට්‍රෝන පිරවීම මාරු වෙනවා. එහෙනම් ඇතුළට 3D ගිහිල්ලා එළියට යනවා 4s. මේක 5ක් වෙන අර 26 වෙන්නේ මේක ඉලෙක්ට්‍රෝන මේකට යනවා. 4s එක වෙලා 3D 5ක් කියලා දෙනවා. අපෙන් අහන්නේ ක්‍රෝමියම් 2+. එහෙනම් ක්‍රෝමියම් 2+ වල හරි ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වෙනවා. එහෙනම් 4s බිඳුවේ දෙකක් ගියා තව එකක් යනවා. 3D4. 4s බිඳුව 3D4 4s එක 3D3 නෙවෙයි. ඒක වැරදි. ඊළඟ 3D මොල් ද්‍රව්‍ය මගින් ධන දෙක කැටයන සෑදීමේදී 4s උපශක්තිමත් ඉලෙක්ට්‍රෝන අමතරව 3D උපශක්තිමත් ඉලෙක්ට්‍රෝනද ඉවත් විය යුතුය. 3D මොල් ද්‍රව්‍ය වලින් ධන දෙක. ඒක හැම විටම එහෙම වෙන්නේ. මේකෙදි හැබැයි එහෙම තමයි. මේ ක්‍රෝමියම් වලට අදාළව එහෙමයි 3D මොල් ද්‍රව්‍ය මගින් ධන දෙක කැටයන සෑදී 4s උපශක්තිමත් ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3D උපශක්තිමත් ඉලෙක්ට්‍රෝන ඉවත් විය යුතුයි. වැරදි. ඒක වැරදි. හොඳයි දැන් ක්‍රෝමියම් දිහා බලලා ඒක හරි වුණාට පොදුවේ ඒක වැරදි. තේරුණානේ? මේක සෑම විටම කියලා නිර්මාණ වලට වඩා හොඳම පුතේ. මොකද එහෙම නොවන අවස්ථාවලුත් තියෙනවා. ඒ ලියන්න හරි. 4s මගින් පමණක් ඉලෙක්ට්‍රෝන ඉවත් කර ධන දෙක අයන සාධන අවස්ථා ඇත. 4s වලින් පමණක් ඉලෙක්ට්‍රෝන ඉවත් කර ධන දෙක අයන සාධන අවස්ථාද ඇත. හරි. එසා මේක
මේක පුතේ ගැටලුවක් තියෙනවා. එහෙම ඒවත් තියෙනවා. එහෙම නොවන ඒවත් තියෙනවා. හරි. ගොඩක් ඒවා 4S වලින් එක සම්පූර්ණ වෙනවා. ධන දෙක හදද්දී. ඒ නිසා ඒක වැරදි කියලා ගත්තේ බහුතරයට සාපේක්ෂව හොඳ. සියලුම කියලා කිව්ව නැත්නම් මේ නිර්මාණය වඩා හොඳ. රොයල් එකේ ප්‍රශ්නයක්. ඒ නිසා පුතේ මට මේ පැත්ත කියන්න බෑ. ඇත්තටම මම වැරදි කියලා තීරණය කරා. හරි. මුල් පැත්ත කොහොමත් වැරදි උත්තරේ 4 වඩා ළඟින් යන උත්තරේ 4 හොඳේ. නැතුව නිවැරදි උත්තරේ 4 නෙවෙයි. හරි පුතේ එහෙනම් ඔය හරි යුනිට් මාස්ටර් හරි ටියුට් අංක 5 හරි 6 වෙනි එකත් පුතේ ඔයාලට දාලා තියෙ එකක් චුට්ටක් බලන්න.